അടിപൊളി ദീപാലേ മരുതാനി വിഴയല്ലേ അടിപൊളി ദീപാലേ ആകായം മന്മേത് സായാതെ நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யனாலும் நோயாது. හෙලෝ ඉතින් ඔයාලා කුඳින් ඉන්නවද? මම ඉතින් හැමතැනම vlogs දානවා. හැබැයි YouTube එකේ ඉතින් vlogs කියන්නේ නැහැ කියනවනේ. ඔන්න ඉතින් අරන් ආවා. අද ඉතින් අප්පච්චි එනවා UK. ඉතින් ඒ නිසා ඉක්මනින් අපි යනවා grocery shopping ගිහිල්ලා ඉක්මනට එනවා. එතන නම් videos ගොඩක් ගන්න බැරුණා. මොකද දැන් ඊයු බබාත් එක්ක වීඩියෝ ගන්නවා කියන්නේ ලේසි නෑ. එයා බලන්නත් ඕනි වීඩියෝ ගන්නත් එපේ. ඊයු බබා කෑම જાති ඔක්කොම ඉවරයි. ඒ වගේ එන්න තමයි අපි ගියේ. එන ගමන් මෙතන මිස්ටර් රොටි කියලා රොටි කඩයක් දාලා තියෙනවා. මේකේ රොටි මාර රසයි. ඉතින් රොටිත් අපි කාලා ආවේ. දැන් ඉතින් මම දවල්ට කන්න අලකරියක් හදන්නේ. මොකද මම ආසයි අල කන්න කිරටු වෙලා. අපේ අම්මගේ අම මිරිස් පැලෙන් අම්මිරිසුත් කඩාගෙන මං ඉතින් එයා එන්න කලින් උයන්න තමයි හදන්නේ. මොකද අද අපි දෙන්නගේ ඇනිවර්සරි එක. ඉතින් TikTok එකේ මේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ගොඩාක් විශ් කරලා තිබ්බා. ඒ හැමෝටම thank you. ඉතින් ස්පෙෂල් දවසන්නේ අද. ඉතින් වෙන පාරවල් වල අපි ඇනිවර්සරි සෙලිබ්‍රේට් කරලා නැහැ. මොකද එයා වෙන පාරවල් වල හැමදාම වැඩ. ඉතින් මෙදා පාර හරිම සතුටුයි. මොකද බබත් ඉන්නවා. එයාට නිවාඩු හම්බුණා ඒ දවසට මෙන්න. ඉතින් ඒ නිසා අද අපි හිතුවා රැට ඩිනර් අවුට් එකකට යන්න පවුලයත් එක්ක. ඒ නිසා තමයි මම මේ දවල්ට කන්න කලෙමු යන්නේ. මට වීඩියෝ එකක් තිබ්බා ෂූට් කරන්න ප්‍රොමෝෂන් එක. ඉතින් මට මෙන්න මේ මල් වගේ තමයි මේකේ වෙලා තියෙන්නේ. හරිම ලස්සන පැකින් එකක්. හරිද? මම ආසාවෙන් එනකම් බලන් හිටපු gift එකක් මේක. මේක Insta page එකකින් තමයි මට එව්වේ. මම එයාලගේ විස්තර දාන්න. මම කැමති සාමාන්‍යයෙන් මට ওই මල් වගේ දේවල් හම්බ වෙනට. මොකද ගෑලම ගොඩක් ආසයිනේ මල් වලට. මේකේ තිබ්බේ මල් විතරක් නෙවෙයි. කැන්ඩල්ස් තිබ්බා. මම මේ වෙද්දිත් අපේ ගෙදර ඒ කැන්ඩල්ස් තමයි පත්තු කරන්නේ. පුදුම සුවඳක් තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ මල් පොකේත්. මේවර පයිප් ක්ලීනර් ෆ්ලවර්ස් කියන්නේ අන්න ඒවා. මම හරියට දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කැන්ඩල්ස් එම තමයි තියෙන්නේ. හරිම ගාණක් අඩුයි. මම හිතන්නේ රුපියල් 250යි 150යි ඒ වගේ මිල තමයි යාළගේ යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම එයාලගේ FB Instagram page වල contact number එහෙම මෙතනින් දාන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ගිහිල්ලා ගන්න පුළුවන්. හරිම සුවඳයි මෙන්න මේ කැන්ඩල්ස්. ඉතින් ගොඩක් ගෑල් ළමයි මේ වගේ දේවල් වලට ආසයිනේ. එන්නේ සයිතින් ඔයාලට ගිහිල්ලා ඔඩ එකක් දාන්න පුළුවන්. නැත්තම් ඔයා බොයි කෙනෙක් නම් ඔයාගේ ගර්ල්ට gift එකක් දෙන්න එහෙම පුළුවන්. හරිම ලස්සනයි මේ මල්. ෆ්‍රෙෂ් මල්ම වෙන්න ඕනේ නෑ ළමයි ගෑල් ළමයි ආසයි. ඉතින් ඕනි මලකට. හරි ඉතින් එදා දවසේ යා එන්න කලින් මම වීඩියෝ එකක් ෂූට් කරලා ඉවරයි. එයා ගාව මෙන්න මේ ලයිට් සෙට් එකක් තියෙනවා. මේක මල් වලින් තමයි හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. කොහෙද යන්නේ කියලා කියන්නේ නැත්නම් ඔයාලා දන්නවා අපි කොහෙද මේ යන්නේ කියලා. මොකද යා නිවාඩු ආවම අනිවාර්යෙන් මෙන්න මෙතනට කූල් තැඹිලි බොන්නම් යනවා. මොකද මේ අංකල්ගේ කඩේ කූල් තැඹිලි බුදුම රසක් තියෙන්නේ. මම ඔතන තියෙන කඩවල කීපයකින්ම බීලා තියෙනවා. ඒ කීපයකටම වඩා මෙතන තමයි රස. මොකද මෙතන හොඳට කූල් වලට දෙහි දාලා සීනි දාලා හරි රසට දෙනවා. ඉතින් මෙහා ආවහම හැමදාම ඉතින් අපි මෙතනට යනවාමයි. ඔයාලට වටේ සද්දයක් ඇහෙනව නේද? ඒ මොන සතුන්ගේද සද්ද කියලා කියන බලන්න. මේ මෙතන අඳන් ඉන්න ෆ්‍රොක් එක මට චෙඩි ක්ලෝතින් පේජ් එකෙන් තමයි එව්වේ. මම අර TikTok එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක දැකලා ගොඩක් අය ස්ක්‍රීන්ෂොට් ගහලා WhatsApp එකට ඇවිල්ලා අහනවා කොහෙන්ද ගත්තේ කියලා. මම කියනවා මේක බති ෆ්‍රොක් එකක්. මේක ලස්සනයි. දිගයි. මම අර චුට්ටක් මේ දවස්වල මට චුට්ටක් ලොකුයි. මේ අතින් එහෙම ගා ගන්න අනිවාර්යම ලස්සනයි. චෙඩි පේජ් එකෙන් ගන්න පුළුවන්. මම contact number එක දාන්නම් බතික් ඇඳුම් හොයන අයට. வாரும் பயிர்கள் தண்ணீர் வேண்டும் காதல் கதைக்க கண்ணீர் வேண்டும் மருதானி 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 விழியல்லே அடிபோடி தீபாலே
එයා ගෙදරේදී ඔන්න මේ පාර ඇනිවර්සරි එක කියලා මට විතරනේ අපි බබාටත් ඇඳුම් ගොඩක් කරන් ඇවිල්ලා කේක් එකක් තරන් ඇවි තිබ්බා. අපි දැන් මේ කේක් එක ලස්සනට රෙඩි කරලා එක කපලා කාලා අපි යන්න හදන්නේ දඹුල්ලේ අලුතෙන් ඕපන් කරපු රෙස්ටුරන්ට් එකකට. මොකද දැන් දඹුල්ලේ අලුතෙන් සීෆුඩ් කන්න තැනක් තියෙනවා. ඉතින් අපි සෝෂල් මීඩියා වලින් තමයි දැක්කේ. ඉතින් එතනට යන්න තමයි හදන්නේ. ආදර මල්වල පාට කියන්නද අපි මේ ඇවිත් ඉන්නේ දඹුල්ලේ අලුතෙන් තමයි මේක ඕපන් කරලා තියෙන්නේ නිව් නිනු රෙස්ටුරන්ට් කියලා. කාගිල්ස් එක ඉස්සරහා තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. මෙච්චර ලුක් එකක් තියෙන්නේ නැහැ එළියෙන් බලද්දි. හැබැයි ඉන්ඩු එක නම් මාරම ලස්සන. මෙතන සවලෙන් කන්න තමයි ගොඩක්ම ෆේමස් වෙලා තියෙන්නේ. ඒ විතර නෙවෙයි තව මෙයාලගේ එක එක ඔය කොතු රයිස් එහෙම තියෙනවා. මට මෙනු එක හරියට මතක නැහැ. මෙන්න මෙහෙම තමයි කෑම එක රෙඩි වෙන්නේ. මෙතන සීෆුඩ් සවලක් අපි ගත්තේ. පුදුම රසක් තියෙන මම මෙච්චර කාලයකට කාපු රසම කෑම එක. ඒකේ රස කොහොමද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. මම සීෆුඩ් ලවර් කෙනෙක් නෙවෙයි. හැබැයි මම මෙතන තිබ්බ ටික කෑවා. හරිම රහයි. බත් ඇටේ උනා නිකන් කෑවොත් හරිම රසයි ළමයි. කාපු කෙනෙක් ඉන්නනම් කමෙන්ට් දාන්න. මම දන්නවා මේකේ කෑම කාපු වෙන කවදාවත් බෑඩ් කමෙන්ට් එකක් දාන්න නැති. මොකද ඒ තරම් කෑම එකේ රස. අපේ ගෙදර 5 දෙනෙක් ගියා. 5 දෙනාටම කන්න පුළුවන් වුණා. මේකේ අර කපල් වල වෙනම තියෙනවා 2000 ගානකට එකක්. අපි ගත්තේ ෆැමිලි එක තමයි. ඔව් ෆැමිලි එක. ඒක 6000 ගානක්ද කොහොම වුනේ. හැබැයි 5-6 දෙනෙක්ට කන්න පුළුවන්. හරිම රස. මම ඇත්තටම හිතුවේ නෑ මේ දාපාරත් අපි දෙන්නට ඇනිවර්සරි එකකට මෙහෙම සෙලිබ්‍රේට් කරන්න කේක් එකක් කපලා ගොහරි එළියකට ගිහලා එහෙම ඉන්න පුළුවන් ඇයි කියලා. මොකද හැමදාම ඒ දවස්වල මෙයා වැඩ. ආයි ඉතින් අපි දෙන්නට තනියම එළියකට යනවා කියලා ඉස්සර වගේ අර තනියම ගිහලා නිදහසේ කාලේ බීලා ඉතින් එන්න බෑ. දැන් මෙයාත් ලොකුයිනේ. මෙයා ලොකුයි කියන්නේ මෙයා එන්න ටිකක් අර දඟයි. ඒ දඟයි කියන්නේ චූටි ළමයි කොහොමද දඟයනේ ලොකු වෙන්න යාලා සෙල්ලම් කරන්න බලනවා දඟ වැඩ කරනවා එහෙම මෙයාත් එහෙමයි. මම කියන්නේ දැන් මෙයා මේ ගෙවෙන වයස් පරතරෙත් එක අපිට එහෙම යන්න බෑ. මම එහෙම කොහේ හරි එලෙකට යනවා නම් අනිවාර්යෙන් මගේ අම්මා මන් ළඟ ඉන්න ඕනි. මේ මොනින්දි මෙයාලට දැන් පොඩ්ඩක් වෙනස්කම් නෑ වෙනස්කම් කරන්නේ මම නම් ඉතින් මෙයාලා වැඩ ගන්න. හැබැයි අපේ අම්මා නම් මෙයාලා හොරතල් කරගෙන ඉන්නවා. මේ පුටුව කාලා තියෙන්නේ ගන්න දෙන්නේ. මෙයාලටම දීලා තියෙන මේ පුටුව දැන්. මේ ඉන්නේ අපේ ගෙදරට ආවා මේ පිටින් කට්ටිය ගෙනත් දාපු අය. අපේ ගෙදර ආයේ නෙමෙයි. අපේ අම්ම ඉතින් එයාලට ගෙදර තියාගෙන හදන. වීතම්බුව අයියා වී වේලලා. ඉස්සර ඉතින් බබා හැමෙන්න කලින් ඔයාලා මගේ වීඩියෝස් වලින් ඉතින් දැක්කේ පූස ටිකනේ මං කොයිලත් පූස උරතල් කරනවා ඒව තමයි. මම මේ පාරේ ආර රතු හබ්බල පෙති අය මෙන්න මේ බේබි ඕට්ස් එක අය මෙන්න මේ රුලන් නේද? රුලන් එහෙම ගෙනාවා. හදන විදිහ නම් දන්නේ නැහැ. මෙන්න මේ බේබි ඕට්ස් එක ඔයාලා හදන ක්‍රමයක් දාලා මට කියන්න මම මේකේ ගොඩක් රෙසිපි බැලුවා. හරිද? මට අර බබාට ඉස්සෙල්ලම දෙන හින්දා මේ චුට්ටක් ඒ විතර රෙසිපි වැඩි පොඩි රෙසිපි එකක් තියෙනවා කියන්නේ පොල් කිරි දාලා තම්බන්නේ කියන සමහර අය කියනවා වතුර මේවා කරන්න කියලා. අනේ මට තේරෙන්නේ නැහැ මේකේ ගහලත් නැහැ. ඔයාලා මොන හරි රෙසිපියක් දන්නා නම් අනිවාර්යෙන් කියන්න. ඔය රුලන් එහෙම හදන රෙසිපි එකක් ඔයාලා දන්නා නම් මට කියන්න. අපේ බබාට හොඳට වොෂ් එකක් දාමලා නිදි කරපුවාම ආයෙ නිදි එනවා ඉතින්. බලන්නකො මෙයා දැන් කරන වැඩ. අම්මා දුන්නට කමන්න රිද ඔන්න පාම්මිට. පුතා අම්මා දුන්නට කමන්න අම්මෝ. අම්මා උම්මට දෙන්නට කමන්න මූණ හුලන්න එපා. අම්මා දෙන්න. දැක්ක නේද දැන් තියෙන කෝලා. හරි එදා රෑ කොහම හරි අපේ ගමේ මිහිදු පෙරහැර තිබ්බා. මම ඉතින් ඒකේ වීඩියෝස් උත් ගත්තා. ඔයාලටත් පෙන්නන්න.
මම ඊට පස්සේ බබාට දෙන්න කැරට් අල ගොටු කළ දාලා පෑන් එකක් හදාගත්තා. අද අපේ ගෙදර මාළු ඉලින්නෝ. මම විදිහට බැද්දා කූරිය පිටින්ම. මේව රසයි. මම දැන් කන්න හදන්නේ. අලව් ඉලා තියෙනවා. එච්චරයි තමයි. එහෙනම් අපි දැන් කමු. මේ තියෙන මගේ අලුත් එංගාන. මේ දවස්වල පොට්ටයි කන්නේ මහත් වෙනවානේ. මාළු කෝරක් මෙන්න මෙහෙම බෙදාගත්තා. මේ දින මගේ බත් එක අපි දැන් යන් කන්න. හරි ඔහම තමයි ඉතින් මගේ මේ දවස් ගෙවුනේ. මම ඉතින් ඉක්මනින් ආයෙ vlog එකක් අරන් එන්න. vlog තියෙන ළමයි මට edit කරගන්න වෙලාවක් නැහැ. මම කොහොම හරි වීඩියෝක් අරගෙන නම් හදිට ගිහිල්ලා එන්න.